සුබ දවසක් හැමෝටම. ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට ඔයාලා හැමෝම. මම ඔයගොල්ලෝ හැමෝම කැමතිනේ ලස්සනට ඉන්න. ඉතින් ඒකට ගැහණු පිරිමි කියලා ભેදයක් නැහැ. ඉතින් මම අද ගෙනත් තියෙනවා ලස්සන වෙන්න කිසිම වියදමක් නැතුව කරන්න පුළුවන් දේවල් ටිකක්. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඊට කලින් මතක් කරනවා මේ වගේ වටින වීඩියෝ දිනපතා නරඹන්න මගේ channel එක subscribe කරලා තියාගන්න. පළවෙනි එක තමයි හොඳින් වතුර පානය කරන්න. ලස්සන වෙන්න කරන දේවල් වලින් වැදගත්ම දෙයක් තමයි හොඳින් වතුර බොන එක. දවසට වතුර ලීටර් 2ක් 3ක් පමණ පානය කරන්න පුළුවන් නම් අපේ සමේ ප්‍රශ්න ගොඩකට පිළිතුරු හම්බ වෙනවා. ඒ වගේම තමයි සමේ තෙතමනය වැඩිවීම, හිසකෙස් වර්ධනය, සමේ පැහැය වැඩිවීම, ශාරීරික උෂ්ණත්වයද පාලනය කරන්න උදව් වෙනවා. දෙවෙනි එක තමයි මුහුණේ අයිස් කැට තැබීම. අපේ මුහුණේ තිබෙන කුණු දූවිලි ඉවත් කරලා සමට හොඳ රුධිර සැපයීමක් ලබා දීලා සම පැහැපත් කරන්න උදව් වෙනවා. මේ දිනපතා සිදු කිරීමෙන් සමට හොඳ තෙතමනයක් ලබා දීලා සමේ තිබෙන කුරුලෑ සහ කැලල් ඉක්මනින් ඉවත් කරලා ඉතා ලස්සන සුමුදු සමක් ලබා දෙන්න උදව් වෙනවා. තුන්වෙනි එක තමයි රාත්‍රී හොඳ නිින්දක් ලබා ගැනීම. රාත්‍රියේ නිින්ද සාමාන්‍යයෙන් අපේ සම ලස්සන වෙන්න වගේම මානසික සෞඛ්‍ය ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේම තමයි මුහුණේ තිබෙන කුණු සහ ඩල් ස්කින් එකක් තියෙනවනම් ඒකත් අඩු වෙලා යනවා. තව දෙයක් තමයි සමේ කොලජන් ප්‍රොඩක්ෂන් එක වැඩි වෙලා සමට ලස්සන පැහැයක් ලබා දෙනවා. හතරවෙනි එක තමයි දිනපතා කෝමාරිකා ආලේප කිරීම. කෝමාරිකා කියලා කියන්නේ අපිට ලස්සන වෙන්න නැතුවම බැරි දෙයක්. කෝමාරිකා මෙච්චර විශේෂ වෙන්නේ මේ ශාකයේ තියෙන ගුණය නිසාවෙන්. කෝමාරිකා දිනපතා ආලේප කිරීමෙන් අපේ සමට තෙතමනයක් ලබා දීලා කුරුලෑ සහ කුරුලෑ කැලල් ඉතා හොඳින් සුවපත් කරලා සමට පැහැපත් දිදුලන සමක් ලබා දෙනවා. පස්වෙනි එක තමයි අධික විෂ සහිත ක්‍රීම් භාවිතා නොකිරීම. අධික විෂ සහිත එහෙම නැත්නම් අධික රසායනික ද්‍රව්‍ය අඩංගු ක්‍රීම් වර්ග වෙළඳ පොලේ බහුලව තිබෙනවා. මෙම ක්‍රීම් වර්ග මුහුණේ ආලේප කිරීමෙන් අපේ සම රතු වීම, කැසීම, දහඩිය දැමීම වගේ ප්‍රතික්‍රියාවන්ට මුහුණ පානවා. ඒ වගේම තමයි මුහුණේ කුරුලෑ ප්‍රමාණය දිනින් දින වැඩි වී මුහුණ අවපෑවීමට පටන් ගන්නවා. තවද මේවා අපේ ශරීරයටද අධික ලෙස බලපාන්න පුළුවන්. හයවෙනි එක තමයි සම්බර ආහාර වේලක් ගැනීම. සම්බර ආහාර වේලක් ගැනීම කියලා කියන්නේ දිනපතා අපේ දේහයට අවශ්‍ය සෑම පෝෂක ද්‍රව්‍යයක්ම සමානුපාතිකව ලැබෙන ලෙස ආහාරයට ලබා ගන්න එක. ඒ වගේම තමයි සම්බර ආහාර වේලක් ගැනීමෙන් අපේ සමට විටමින් A, C, E සහ ඔමේගා 3 වගේ සම දීප්තිමත් කරන විටමින් වර්ග ලැබෙනවා. තව අපේ සිරුරේ බර පාලනයටත් මේ ගොඩාක් උදව් වෙනවා. අපිට දිනපතා පළතුරු, සලාද වගේ දේවල් බහුලව ගන්න පුළුවන් නම් අපිට හැදෙන ලෙඩ රෝග ප්‍රමාණයද බොහොමත්ම අඩු කරගන්න පුළුවන්. මෙතනින් මේ වීඩියෝ එක ඉවරයි. ඉතින් මේ වගේ වීඩියෝ එකක් ආයෙත් ඔයාලට අරන් එනකම් හැමෝම සතුටින් පරිස්සමට ඉන්න.